අයිබෝන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනේ සභාපති. අපි දන්නවා අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සහ සැලකිල්ල අවශ්‍ය වන රෝගී කාණ්ඩයක් තමයි පිළිකා රෝගී. ඒතර පිළිකා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර කරන විට රෝගී තත්ත්වයේ කල්තියා අවබෝධ කරගත්තට පස්සේ තහවුරු කරගත්තට පස්සේ ඒ සම්බන්ධ වෛද්‍ය ප්‍රතිකාරම වලට යොමු වෙන කඩිනම්භාවයේ මත රෝගය සුව වීමේ ප්‍රතිශත ඉහළ යන බව ප්‍රායෝගික සත්‍යයක්. හැබැයි අවාසනාවට වගේ අපේ රටේ මේ වන විට සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ සැකසහිත පිළිකා රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදු කළ යුතු වන ස්කෑන් CT MRI පරීක්ෂණ සිදු කර ගැනීමේ බරපතල අර්බුදයකට රෝගී ජනතාව මුහුණ පාලා තිබෙනවා. අපි දන්න බොහෝ රෝහල් වල CT MRI පරීක්ෂණ නිසි පරිදි සිද්ධ කරන්න විදියක් නැහැ. මේක ප්‍රාදේශීයව තිබෙන දිස්ත්‍රික් මහ රෝහල් වල වගේම මේක කනගාටුදායක තත්ත්වයේ තමයි කොළඹ ජාතික රෝහල වගේ ලංකාවේ අංක 1 ප්‍රධාන රෝහලේ CT MRI පරීක්ෂණ සිදු කර ගැනීමේ සහ ඒවායේ පරීක්ෂණ ප්‍රතිඵල ලබා ගැනීමේ අතිශය දැවැන්ත ප්‍රමාදයක් පවතිනවා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙන්නේ යන්ත්‍ර සූත්‍ර නඩත්තු වෙලා නැහැ. ඒ යන්ත්‍ර සූත්‍ර නඩත්තුවට අදාළ ගිවිසුම් අලුත් වැඩියා වෙලා නැහැ. ඒ වගේම තමයි මේ නව තාක්ෂණයේ යටතේ CT MRI පරීක්ෂණ කරාට පස්සේ ඒවායේ ප්‍රතිඵල නිකුත් කරන මෘදුකාංග සේවා දියුණු වෙලා නැහැ. ඒවට අදාළ ගිවිසුම් අලුත් වැඩියා වෙලා නැහැ. ඒතර මේ වුණාම වෙන්නේ මොකද්ද? මහරගම අපේක්ෂා රෝහලේ ඉඳලා ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල් වල රෝගීන්ට නිසි පරිදි රෝගී තත්ත්වය නිශ්චය කර ගැනීමේ බරපතල ප්‍රමාදයන් සිද්ධ වෙනවා. ඊට පස්සේ රෝගී නිශ්චය කරගත්තට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ගියාට පස්සේ දියුණු තාක්ෂණික වෛද්‍ය ප්‍රතිකාරම ලබා ගැනීමේ හැකියාව අද අපේ රටේ රෝගීන්ට සීමා වෙනවා. ලෝකයේ දියුණු රටවල් නවතම පිළිකා විකිරණ තාක්ෂණික ක්‍රම හරහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න විට අපි තවමත් වැඩි රෝහල් ප්‍රමාණයක භාවිතා කරන්නේ විට දශක ගණනාවකට පෙර හඳුන්වා දීපු තාක්ෂණික ක්‍රම. ඒතර අලුතෙන් යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න ප්‍රසම්පාදන යාන්ත්‍රණ ආරම්භ කිරීමේ ප්‍රමාදය භාණ්ඩාගාරයේ සාසය අනුසංවර්ධන බැංකුව වෙන් කරපු මුදල් ප්‍රතිපාදන කාර්යක්ෂම ලෙස මේ මිනිසුන්ට යෙදවීමට අමාත්‍යාංශ නිලධාරීන් අසමත් වීම විවිධ පාර්ශව අතර තියෙන කඹැදීම ටෙන්ඩර් මගඩි තාක්ෂණික කමිටු වල ප්‍රමාද මේ සියල්ලෙම අවසානයේදී ජීවිතය නැති වෙන්නේ දන්නේම නැතුව මැරිලා යන්නේ මේ රටේ අහිංසක පිළිකා රෝගීන්. ඒ මිනිස්සු වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. අද ආණ්ඩු පක්ෂයේ වෛද්‍යවරු කවුරුත් මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ කඩාවැටීම ගැන කතා කරන්නේ නැහැ. පිළිකා රෝගීන්ට වෙන මේ අසාධාරණ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අද සමහර පිළිකා වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගන්න දිගු පෝලිම් තිබෙනවා. පොරොත්තු ලේඛන වැඩි වෙලා තිබෙනවා. ශල්‍ය කර්ම සඳහා බලාපොරොත්තු වෙන රෝගීන්ට රජයේ රෝහල් වල පහසුකම් නැතිවීම නිසා, සීමා වීම නිසා, වෛද්‍ය හිඟේ නිසා ඊට විශාල මුදලක් ගෙවලා පෞද්ගලික අංශයෙන් අද ශල්‍ය කර්ම සිද්ධ කරගන්න වෙලා තිබෙනවා. ඒතර මේ වගේ තත්වයක් යටතේ නිදහස් සෞඛ්‍ය සේවාව ගැන මෙරටේ මිනිස්සුන්ට තිබෙන විශ්වාසය අද ප්‍රායෝගිකව නැති වෙන්න පටන් අරන් තිබෙනවා. මේවා දේශපාලන සටන් පාඩ නෙමෙයි. රෝහලකට ගිහිල්ලා කතා කරාම, මිනිස්සෙකුට කතා කරාම, රෝහලේ බෙහෙත් ටික නැත්තම්, වෙනද සායනෙන් මාස 3කට දෙන බෙහෙත් ටික අද දෙන්නේ සති 2කට සති 3කට නම්, ඒ ලැයිස්තුවේ බෙහෙත් සැලකිය යුතු ප්‍රමාණයක් නැත්නම් මේ ඖෂධ අර්බුදයට ප්‍රායෝගිකව පෙනෙන මානයක විසඳුමක් නැත්නම් මේ රටේ අහිංසක මිනිස්සු, ගම්වල මිනිස්සු බෙහෙත් ටික ගන්න දුෂ්කර මග ගෙවාගෙන අත් ට්‍රැක්ටරේ ගිහිල්ලා ට්‍රීවිල් එකේ ගිහිල්ලා බයිසිකලේ පැදගෙන ගිහිල්ලා සමහර විට ඒ දණ්ඩෙන් එගොඩ වෙලා කඳු තරණය කරලා ගංගාන් මංමාවත් තරණය කරලා රෝහල්ට ලෙඩ ආවට පස්සේ මේ මිනිහයාට බෙහෙත් ටික නැත්නම් ඒ මිනිහයා බෙහෙත් ටික නැතුව හැරිලා යනවනම් පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා තමාගේ ඥාතියා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් නැතුව මැරිලා යනවනම් ඒක නෙමෙයි මේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන යථාර්ථය
මෙරට මිනිස්සු බලාපොරොත්තු වෙන සත්‍ය අපි ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයාගෙන් මේ පිළිකා රෝගීන් සම්බන්ධ ඇති වෙලා තිබෙන ගැටලු වෙනමම සාකච්ඡා කරලා කඩිනමින් විසඳුමක් ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි. ස්තුතියි.